Taranga Production. අයියේ අද ගෙදර නිකන් ඉන්න සෑ යමුකෝ වැව බලන්න. මම ඔය වැවත් දැකලා නෑනේ අයියේ. ඔයාලා නම් ඉතින් ඉඳලා හිටලා ගිහිල්ලා තියෙනවා. බෑ මල්ලි. ඔය වැව ගැඹුරුයි කියලා මේ මිනිස්සුත් කියනවා. අනික ඕකේ කිඹුල්ලොත් ඉන්නවා. අනේ අයියේ බෑ යමුකෝ. හා යමන්කෝ එහෙනම්. මක්කාරි වුණාට මන්නම් දන්නේ නැහැ. වරෙන් ඉතින් යන්න බලන් ඉන්නේ. අයියේ මං අර පැත්තට ගිහින් එන්න. ගියාට එහෙම කමක් නැහැ. වැවට එහෙම බහින්න එපා හොඳේ. ඈ බෝතලයක් නේ. ළඟට ගිහිල්ලා අරන් බලන්න ඕනේ මොකක්ද කියලා. මම මේ බෝතලේ ගෙදර අරන් යනවා. දැන් වැව බැලුවනේ හොඳට. එහෙනම් යමු ගෙදර. මොකද්ද ඔය බෝතලේ? මේක අයියේ මට ඕන වෙන එකක් අරන් යමු. අයියා අපි මේක අරලා බලමුද? එහෙනම් ඕන්නම් අරලා බලපන්. ඔන්න මලි දුමකුත් එක භූතේ නේද? අම්මෝ අර සියඹලා ගහ ළඟ භූතේන්නේ ඉන්නේ. අනේ මන් නම් මෙතනින් නෑ මන් දුවනෝ. බුදු අම්මෝ අයියෝ. මම තමයි මෙච්චර කල් සැඟවිලා හිටපු භූතාත්මය. හෝ. අවුරුදු ගානක් මම මේ බෝතලේ ඇතුලේ හිර වෙලා හිටියේ. උඹලා දෙන්න තමයි මම මේ ආත්මෙන් බේරගත්තේ. උඹලා දෙන්නට කැමති දෙයක් ඉල්ලපිය. අනේ බූතුතුමාණනි අපිට අලුත් මලුත් බයිසිකල් දෙකක් අරන් දෙන්න. උඹලා දෙන්නක ඔය ප්‍රාර්ථනාව දැම්ම ඉෂ්ට කරලා දෙන්නම් මම. උඹලා දෙන්නට මං සල්ලි කොල දෙකක් දෙන්නම්. ඒ දෙක අරන් ගිහිල්ලා බයිසිකල් දෙකක් අරගනියව්. තොපිලා දෙන්න දැන් අත් දෙක දික් කරන් ඉස්සරහට වර. ඔය සල්ලි අරන් ගිහිල්ලා තොපි දෙන්න බයිසිකල් දෙකක් ගනිය. එහෙනම් උඹලා දෙන්න ගිහිල්ලා වර.
බූතුතුමානනී බූතුතුමානනී මොකද බොල රිම් දෙක විතරක් මේ දවස්වල රුපියල් 100ට බයිසිකල් දෙන්නේ නෑ බූතුතුමානනී. ඈ බෝල දැම් බයිසිකල් එච්චර ගනන්ද අපේ කාලේ නම් 775යි බොල දැන් හැම දෙයක්ම මිලයිද බොල දන්නේ නෑ උතුමානනී. රුපියල් 100ට මේ දෙක විතරයි දුන්නේ. පොරාද බම් මේ භූතාත්මෙන් මං උඹල එලියට ගත්තේ මං හිටපු තැන හිටිය නම් මීට වඩා සැපයි බොල උඹල දෙන්නට පුළුවන් නම් මට උදව්වක් කරනවද මොකද්ද බූතුතුමානනී? උඹල දෙන්නට පුළුවන් නම් මං අර බෝතලෙට ආයි දාපිය දාලා හිටපු තැනටම යවාපිය